අයිබෝන් සුබ දවසක් කොහොමද ඔයාලට? ඉතින් මේ වීඩියෝ එකෙන් මම අරගෙන ආවේ පාස්පෝර්ට් එක ගන්න. ඔයා පාස්පෝර්ට් ඔෆිස් එකට ගියාට පස්සේ පාස්පෝර්ට් එක ඔයාගේ අතට හම්බෙනකන් එතන සිදුවන සියලුම වැඩ කටයුතු පිළිබඳව ඉතාම පැහැදිලි වීඩියෝ එකක්. ඉතින් මම හිතනවා ඔයත් පාස්පෝර්ට් එක ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔයාලට අනිවාර්යයෙන්ම වැදගත් වෙයි කියලා මම හිතනවා. ඔයා channel එකට අලුත් කෙනෙක් නම් subscribe button එක click කරන්න. එහෙනම් අපේ වීඩියෝ එකට යමු. පාස්පෝර්ට් එක ලබා ගන්න ඔයා අපොයින්ට්මන්ට් එකක් දැම්මට පස්සේ ඔයාට ලැබෙන දිනේදී ඔයා අනිවාර්යෙන්ම උදේ 5-6 වගේ කාලය ඇතුළතදී පාස්පෝර්ට් ඔෆිස් එකට යන්න ඕන. ගොඩක්ම උදෙන් යනවා නම් හොඳයි, මොකද එතන ලොකු පොලිමක් තියෙනවා. ඒකෙන්ද ඔයා යන පිළිවෙලට තමයි ඔයාගේ පාස්පෝර්ට් එක ඔයාට ලබා ගන්න හම්බෙන්නේ. ඔයා පාස්පෝර්ට් ඔෆිස් එකට යන්න කලින් ඔයා අපොයින්ට්මන්ට් එක දැම්මට පස්සේ ඔයාගේ ෆෝන් එකට SMS එකක් එනවා. ඒ SMS එක සුරකිතව තියාගෙන තමයි පාස්පෝර්ට් ඔෆිස් එකට යන්න ඕන. ඉතින් ඒ SMS එක ඔයා එතන ඉන්න ආරක්ෂක නිලධාරීන්ට පෙන්නලා තමයි පාස්පෝර්ට් ඔෆිස් එක ඇතුළට යන්න ඕන. ඔයා එතනින් ඇතුළට ගියාට පස්සේ ඔයාට පෝලිම් දෙකක් බලා ගන්න පුළුවන්. එක පෝලිමක් තමයි one day service දාපු කට්ටියගේ පෝලිම, අනික් පෝලිම තමයි normal service දාපු කට්ටියගේ පෝලිම. ඔයා මෙතෙන්ට ගිහිල්ලා ඔයාට අදාළ පෝලිමට එකතු වෙන්න ඕන. ඉතින් මේ පෝලිමේ ටිකක් දුර යනකොට ඔයාට කවුන්ටර් එකක් හම්බෙනවා. එතන නිලධාරීන් ඔයාගේ ඩොකියුමන්ට් ටික චෙක් කරලා ඔයාට ටෝකන් අංකයක් ලබා දෙනවා. මේ අංකය තමයි මෙතනින් ඉස්සරහට මේ ආයතනය තුළ සිදුවන ගොඩක් කටයුතු වලට යොදාගන්නේ. ඒකින්ද ඔයා මේක සුරක්ෂිතව තියාගන්න වග බලා ගන්න ඕන. ටෝකන් එක ලබා ගත්තට පස්සේ ඔයා අදාළ පොලිමේම තව ටිකක් දුර යනකොට ඉස්සරහ තියෙන කවුන්ටර් එකකින් ඔයාගේ ඩොකියුමන්ට් ටික අරගෙන ඒ ඩොකියුමන්ට් ටික පිළිවෙලට හදලා ඔයාගේ අතට නැවත ලබා දෙනවා. ඩොකියුමන්ට් ටික හරි විදියට හදාගත්තට පස්සේ එම ස්ථානයේම ඔයගොල්ලන්ට ඉඳගෙන ඉන්න පුටු ටිකක් හදලා තියෙනවා. ඔයා එම ස්ථානයේ ඉඳ ගන්න ඕන. ඊට පස්සේ ඉස්සරහින් ස්ක්‍රීන් එකක සැරින් සැරේ අංක ටිකක් පෙන්නනවා. ඉතින් ඒ පෙන්නන අංක වලින් ඔයාගේ ටෝකන් අංකය ස්ක්‍රීන් එකේ පෙන්නනකම් ඔයා එම ස්ථානයට වෙලා ඉඳගෙන ඉන්න ඕන. අදාළ ස්ක්‍රීන් එක තුල ඔයාගේ ටෝකන් අංකය වැටුණාට පස්සේ ඔයා අදාළ ඩොකියුමන්ට් ටිකත් හරි විදියට අරගෙන යන්න ඕන. ඔයාගේ ෆින්ගර් ප්‍රින්ට් එක, ඒ වගේම ඔයාගේ ඩොකියුමන්ට් ටික බාර දෙන ස්ථානයට. ඊට පස්සේ අදාළ ස්ථානය තුලත් ඔයා වැඩ කටයුතු ටික හරි විදියට කරාට පස්සේ එතන ඉන්න නිලධාරීන් ඔයාට කියනවා කවුන්ටර් එකට ගිහිල්ලා මුදල් ගෙවන්න කියලා. ඔයා මුදල් ගෙවුවට පස්සේ එම ස්ථානයෙන් ඔයාට ලදුපතක් ලබා දෙනවා. ඔයා ඒ ලදුපතත් අරගෙන පල්ලෑ තට්ටුවට ගිහිල්ලා, ඒ කියන්නේ පැය 2-3 අතර වගේ කාලයක් ඉන්නකොට එම ස්ථානයේ ඉස්සරහා තියෙන කවුන්ටර් ටිකක්. ඉතින් ඔයාට දෙන කොලේ ඇති ඔයාට අදාළ කවුන්ටරේ මොකක්ද කියලා ඔයා ඒ කවුන්ටරේ පේන මානේ පුටුවකට වෙලා වාඩි වෙලා ඉන්න ඕන ඔයාගේ අවස්ථාව එනකන්. ඊට පස්සේ ඔයාට අදාළ කවුන්ටර් එක තුල ඔයාගේ ටෝකන් අංකයයි ඔයාගේ ෆොටෝ එකයි දිස්සන වෙලාවට ගිහිල්ලා ඔයාට ඔයාගේ පාස්පෝර්ට් එක ලබා ගන්න පුළුවන්. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඔයා channel එකට අලුත් කෙනෙක් නම් subscribe button එක click කරන්න. ඒ වගේම ඔයාට පාස්පෝර්ට් ඇප්ලිකේෂන් එක ලබා ගන්න ඕනේ නම් අපේ Telegram channel එකට join වෙලා ලබා ගන්න පුළුවන්. එහෙනම් අපේ ඊගා වීඩියෝ එකෙන් හම්බෙමු.